ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ පොඩියට මම කරගෙන යන 9 මිනිස් වගාවේදී මට මුහුණ දෙන්න ඕන පොඩි අභියෝගයක් ගැන. ඒ තමයි මල් හැරෙන එක. මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලන ඔයත් වගා කරන කෙනෙක් නම් ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝවක් වෙයි කියලා. 9 මිනිස් වගාකරුවන්ට බොහෝමයකට මුහුණ දෙන්න වෙන අභියෝගයක් තමයි මේ මල් හැරෙන එක. ඉතින් ඒකට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි ගහට කැල්සියම් අඩු වෙන එක, උෂ්ණත්වය වැඩි වෙන එක, පසේ තෙතමනය වැඩි වෙන එක. ඉස්සෙල්ලා මල් හැරෙන්න පටන් ගත්ත ගමන් ඕගොල්ලෝ බය වෙලා මේකට කැල්සියම් අදින්න තමයි මේ මල් හැරෙන්නේ කියලා හිතලා ඕගොල්ලෝ මේ බෝරෝන් බේස් අරගෙන ඇප්ලයි කරන්න එපා. මොකද මල් හැරෙන්න ප්‍රධානම හේතුවක් කැල්සියම් අඩු එක හරි. ඒත් ඒකටත් අමතරව තව හේතු තියෙනවා. ඒ තමයි උෂ්ණත්වයයි ජලය වැඩි වෙන එක. උෂ්ණත්වය සෙල්සියස් 30යි 35 අතර තියෙන්න ඕනේ. ඒතර අපිට උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් උඩින් net එකක් ගහලා. ඊට පස්සේ ජලය දානවා නම් මම රෙකමන්ඩ් කරන්නේ හවස් වරුවට දාන්න කියලා. මොකද මම හවස් වරුවට තමයි ජලය දාන්නේ. පැල ටික කිසිම අවුලක් නැතුව දැනට මාස දෙකමාරක් තියෙනවා. කිසිම අවුලක් නැතුව පැල ටික ගාන ලස්සනට හැදීගෙන එනවා. ඒ හින්දායි මම ඔයාලට කියන්නේ හවස් වරුවට වතුර දාන්න කියලා. ඉතින් අපි මාසයක් එකමාරක් විතර මේ ජලයයි උෂ්ණත්වය පාලනය කරලා බලමු. ඒත් හරියන්නේ නැති වුණොත් අපි මේ බෝරෝන් ප්‍රතිකාරයට යමු. ඒකෙදි ජල ලීටර් 16කට බෝරෝන් මිලිලීටර් 30ක් දැන් පාවිච්චි කරන්න විදිහට තියෙනවා. මගේ පැල 50ක් තියෙනවා. මගේ පැල 50ට දැනට ජල ලීටර් 3ක් හොඳට ප්‍රමාණවත්. එතකොට ඒකෙදි බෝරෝන් මිලිලීටර් 5.5ක් තමයි ඒකෙදි එක ස්ප්‍රේ මැෂින් එකකට දාලා හොඳට මික්ස් කරගෙන ස්ප්‍රේ කරන්න පටන් ගත්තා. මම ඔයාලට දිනුත් ඉල්ලන්නේ ස්ප්‍රේ කරනකොට ස්ප්‍රේ කරනකොට මාස්ක් එකකුයි අතර ග්ලව්ස් දෙකකුයි පාවිච්චි කරන්න. මොකද ඒක අපි හැමෝගෙම සෞඛ්‍යයට හොඳයි. මම මෙතනදී මාස්ක් එකක් විතරයි පාවිච්චි කරන්නේ. ග්ලව්ස් දෙක අමතක වුණා. ඔයගොල්ලන්ට කියන්නේ මේ දෙකම පාවිච්චි කරනවා. අපි හැමෝගෙම සෞඛ්‍යයට හොඳයි. මෙහෙමයි 9 මිනිස් වල මල් හැලෙනවට මේ බෝරෝන් එක අනිවාර්ය ප්‍රතිකාරයක් කියලා මම කියන්නේ නැහැ. මම හොයාගත්තේ බයි පළවලට බෙහෙත් ගන්න කෙනාගෙන් අහපුවම තමයි මට මේ බෝරෝන් කියන එක රෙකමන්ඩ් කරේ හොඳයි කියලා. ඒත් මට බෝරෝන් එක දෙන්න කලින් එයා මගෙන් විස්තර වගේ කිව්වා. දිලීර ආසාදන තියෙනවද? මිරිස් ගස් කොළ කොඩි වෙලාද නැත්නම් කුමින්ගෙන් මොකක් හරි ඇටැක් එකක් ඇවිල්ලාද තියෙනවද? ඒක ඔක්කොම අහලා තමයි එයා මුකුත් නැති ඉඳ තමයි මට මේ බෙහෙත දුන්නේ. ඕගොල්ලොන්ගෙත් මේ බෙහෙත පාවිච්චි කරන්න කලින් උෂ්ණත්වයයි ජලයයි ඒ ටික පාලනය කරලා බලන්න. ඒකත් ගානට තිබිලා එක්ක දිලීර ආසාදනයක් තියෙනවා නැත්නම් කුමින්ගෙන් මොකක් හරි තියෙනවා නම් එහෙම මොකක් හරි තියෙනවා නම් ඒවට බෙහෙත් අරගෙන ඉවර වෙලා ඒත් මල් හැදෙනවා නම් විතරක් මේ බෝරෝන් එක මම පාවිච්චි කරන්න කියලා තියෙනවා. මගේ අර හිම දිලීර කුමින්ගෙන් කිසිම ඇටැක් එකක් නැති හින්දා තමයි මම බෝරෝන් එක ඇප්ලයි කරන්න පටන් ගත්තේ. කොහොම හරි මේක ඇප්ලයි කරනකොට දවස් 20න් 20ට තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. කොහොම හරි දැන් මගේ මේ දෙවෙනි දවස් වගේ තමයි යන්නේ මේක ඇප්ලයි කරන. ඇප්ලයි කළා දවස් 7කින් 8කින් විතර මගේ මල් හැලෙන එක ගොඩාක් අඩු වුණා. ඒකත් එක්ක ඉතින් මම මේක ඔයගොල්ලන්ටත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයිනේ කියලා තමයි මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. කොහොම හරි අපිට තවත් අවස්ථාවක් තියෙනවා කැල්සියම් ලබා දෙන එක තමයි ඔයගොල්ලෝගේ ගෙදරක හැම මල්ලගේ ගෙදර පාවිච්චි කරන බිත්තර. ඒ බිත්තර වල කාමති ඇතුළේ ඔක්කොම අයින් වුණාට පස්සේ එළියේ බිත්තර කට්ට තියෙනවා. ඒ බිත්තර කට්ට හොඳට වේලලා කොඩු කරලා මිරිස් ගහ වටේට මුල වටේට දාන්න. මොකද බිත්තර කට්ටේ කට්ට කියන්නේ තනිකර කැල්සියම්. ඒක හොඳට කුඩු කරලා ගහ වටේට දාපුවම කැල්සියම් ගාට උරා ගන්න. ඒක පොඩි කාලේ ඉඳලා කරන්න දෙන්න පුළුවන්. ඒකට කැල්සියම් මුල කාලෙත් එන්නේ නැහැ. ඒකෙදි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ බිත්තර කට්ටේ කැල්සියම් උරා ගන්න ටික කාලයක් යනවා. කාලෙ වැඩි. ඒ කියන්නේ මාස එකමාරක් දෙකක් විතර යනවා ගහ කැල්සියම් උරා ගන්න. එතකොට ඒකත් කරන පොඩි කාලේ ඉඳලා කරගෙන ආවොත් ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ බෙහෙත ගහන්නෙත් නැතුව දිගටම කරගෙන යන්න පුළුවන්. මාත් පොඩි කාලේ ඉඳලා බැරි වුණත් බිත්තර කට දාන්න මම මේ බෙහෙත ගහගෙන යන ගමන්ම බිත්තර කටුත් දාගෙන යනවා. ඔයගොල්ලෝ දිගටම කරගෙන යන්න කියලා ඉල්ලනවා. බිත්තර කටු එකයි බෝරෝන් එකයි ඉස්සෙල්ලා මේ දෙකම කරන්න කලින් බෝරෝන් ස්පෙෂලි බෝරෝන් එක කරන්න කලින් අර උෂ්ණත්වයයි ජලයයි කෘමිනාශක දිලීර ඒව නාශක ටික ගහලා ඒගොල්ලොන්ගෙන් කිසිම ඇටැක් එකක් නැති වෙලත් මල් හැලෙනවා විතරක් මේ බෝරෝන් එක පාවිච්චි කරන්න කියලා හැම මල්ලගෙම ඉල්ලනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගින් දිගටම බලන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. මම අදට ගිහිල්ලා එන්නම්. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝමලටම ජය වේවා.